එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරු බලා පිටත්ව ගිය බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කර ඇත. මෙරටදී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පසුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලුහුබැදීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වත්මන් රජයේ බලයට පත් වූයේ අසත්‍ය ප්‍රචාර පතුරමින් බවත් මේ වන විට රටේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු චෝදනා කළේය. ලංකාවේ වෙනත් කිසිදු පක්ෂයකට වඩා වත්මන් රජය මහජනතාවට අසත්‍ය පවසා ඇති බව ඔහුගේ අදහසයි. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු සමාජගත කිරීම අනාගතයට අහිතකර බව පෙන්වා දුන් ඔහු සියලුම දේශපාලන පක්ෂ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. හිටපු ජනාධිපතිවරයාට මෙරටදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට එරෙහිව පවතින මෙම දඩයම දැඩි ලෙස හෙලා දකින බව ඔහු පැවසිය. මෙම සිදුවීම සමග හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ මෙරට දේශපාලන වාතාවරණය පිළිබඳව දේශපාලන ශේෂ්ත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.